ආයුබෝවන් හිතවතුනි. අද වීඩියෝ එක මම අරන් එන්නේ ඔයාලට ඔයාලගේ ඔෆිස් එකේ අවශ්‍යතා සඳහා විවිධ අවස්ථාවලදී සකස් කරගන්නට සිදුවන Google ෆෝම් එකක් AI ටෙක්නොලොජි පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්නයි. ඔයාලා දන්නවා Google Drive එකට ගියාට පස්සේ මේ වම් පැත්තේ තියෙනවා new කියලා බටන් එකක්. සාමාන්‍ය පරිදිම ඔයාලා මෙතනින් Google Forms කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට වෙනද හම්බ වෙන Google ෆෝම් එක හදන්න යන ඉන්ටර්ෆේස් එක නෙමෙයි දැන් දෙන්නේ. Google එක Gemini එකත් එක්ක එම්බෙඩ් කරපු AI prompt එකක් දෙන්න අවස්ථාවක් තමයි අපිට ලබා දෙන්නේ. මම උදාහරණයක් හැටියට මේකට ලබා දෙන්නම්. මෙන්න මේ වගේ සිනාරියෝ එකක් ගැන හිතලා සාම්පල් ෆෝම් එකක් හදාගන්න ඔයාලට බලා ගන්න අවශ්‍යතාවය හින්දා මම ප්ලෑන් කරනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන කාර්ය මණ්ඩල වලට තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව පුහුණු වැඩසටහනක්. ඒ පුහුණු වැඩසටහන සඳහා නීඩ් ඇසස්මන්ට් එකක් කිරීමට අවශ්‍ය කරන Google ෆෝම් එක සකස් කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මේකට දෙනවා මෙන්න මෙහෙම prompt එකක්. Create a form to collect neednesses of divisional secretariat staff in Anuradhapura district. ඔච්චරයි මම දෙන්නේ. අපි බලමු මෙයා අපට මොන වගේ ෆෝම් එකක් හදලා දෙයිද කියලා. අපිට පුළුවන් මෙන්න මේ ක්‍රියේට් බටන් එක උඩ ක්ලික් කරලා ටිකක් බලාගෙන ඉන්න. හරි. මෙන්න එයා ෆෝම් එක හදලා ඉවරයි. අපිට පැය භාගයක් විතර යන මේ ෆෝම් එක හදන එක එයා විනාඩියක්වත් ගියේ නැහැ අපට හදලා දීලා තියෙනවා. අපිට දැන් තියෙන්නේ මේකේ අපට අවශ්‍ය විදිහට තියනවද කියලා බලලා මේක එඩිට් කරගන්න. ඒ එඩිට් කරන එකත් ඕන නම් පුළුවන් prompt එක ලබා දීලා මෙතනම එඩිට් කරන්න. අපි බලමු අපිට ඕන විදිහට තියනවද කියලා මුලින්ම. මෙන්න ටයිටල් එකක් දාලා තියෙනවා. අපි ටයිටල් එකක් දාන්න කියලා කිව්වේ නෑ. නමුත් AI කියන එක මෙන්න මේක තමයි. අපිට බැරි වෙච්ච දේවල් එයා අපිට කරලා දෙනවා. අපිට හිතලා දෙනවා. Anuradhapura district, Anuradhapura divisional secretariat staff needs assessment. Right? ඒ වගේම description එකකුත් දීලා තියෙනවා. මුලින්ම contact details ඉල්ලනවා. ඊළඟට මෙන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ divisional secretariat sticker මෙයා අපි වෙනුවෙන් type කරලා දීලා තියෙනවා. මේකේ සමහර විට අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේක අපිට පස්සේ edit කරගන්න පුළුවන්. ඊළඟට what is your current role designation? ඒ කියන්නේ තනතුර ඉල්ලනවා මොකක්ද කියලා. ඊළඟට මෙතන how would you rate the current adequacy of your basic office supplies, stationery, paper, toner, etc. මෙන්න මේ ප්‍රශ්නේ අදාළ නැහැ. ඒ නිසා අපි මෙන්න මේ ෆෝම් එකට දෙන prompt එක තව ටිකක් limit කරමු. මම කියලා තියෙන්නේ create a form to collect neednesses of divisional secretariat staff in මෙන්න මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම training requirements නෙමෙයි මේ ඉල්ලලා තියෙන්නේ. එයා හිතලා තියෙන්නේ මේ physical requirements කියලා. ඒකයි මේ tone ඒවා ඉල්ලලා තියෙන්නේ. හරි. අපි මෙයාට දෙමු neednesses of training programs on IT related areas. Right. මෙම කමාවක් දාමුකෝ. දැන් බලමු අපේ requirement එකට මෙයාගේ form එක අපට හදලා දෙනවද කියලා. right. දැන් ඔන්න බලමු IT training needs assessment Anuradhapura divisional secretariat staff. අන්න prompt එක හරියට දුන්නාම අපිට හරියට උත්තරේ හම්බ වෙනවා. personal information ඉල්ලලා තියෙනවා, current position එක ඉල්ලලා තියෙනවා, අවුරුදු කීයක experience තියෙනවද කියලා අහලා තියෙනවා. මෙයාගේ IT සම්බන්ධව current knowledge එක අහලා තියෙනවා. ඊට පස්සේ rate the importance of the following IT skills for improving your daily job performance. මේ daily job එකේ performance එක වැඩි කරගන්න අවශ්‍ය කරන එයා ළඟ තියෙන IT skill එක මොකක්ද කියලා
ඉල්ලනවා තොරතුරු. ඉතින් මෙන්න තියෙන specific IT related training areas. අපි මේ training areas එකක්වත් කිව්වේ නෑ. නමුත් මෙයා සරල training areas ටිකක් දීලා තියෙනවා. මේ ඇයි මේවා මේ සරලව දීලා තියෙන්නේ? අපි කිව්වා training programs on IT related areas divisional secretariat staff කියලා. අන්න ඒ නිසා තමයි මේ සරල training requirements ටිකක් දාලා තියෙන්නේ. ඒත් එක්කම තමන්ගේ තියෙන knowledge එක rate කරන්න කියලා තියෙනවා. ඒ වගේම what is your preferred method training delivery online ද physical ද ඒවා ඉල්ලලා තියෙනවා. what is the most suitable time එක ඉල්ලලා තියෙනවා. මාසෙත් එක්ක ඕන ටික කරලා දෙන්න additional comments ඉල්ලලා තියෙනවා. ඉතින් මෙන්න මේක suitable වෙනවා අපිට අවශ්‍ය අපේ training program එක arrange කිරීම සඳහා. අපට ඕන නම් මෙතන මෙන්න මේ ටික වෙනුවට මට දෙන්න පුළුවන් මෙහෙම වෙනම මට ඕනේ තුනක්. මම කියනවා basic IT knowledge. ඊළඟට මම කියනවා AI technology. ඊළඟට මම කියනවා cyber security. මෙන්න මේ තුනෙන් විතරක් ඉල්ලන්න කියලා දැන් ඔන්න කිව්වා. ඒ තුන විතරයි දුන්නේ. එතනින් එහාට මම වචනයක්වත් කිව්වේ නෑ. මෙයා ඒ ගැන හිතලා අපට සමහර විට හදලා දෙන්න. මේ බලමු. මෙන්න basic IT knowledge, AI technology, cyber security. දැන් මේ තුනට විතරක් මෙයා limit කරලා තියෙනවා questionnaire එක. ඉතින් මේ බලන්න. ඉතින් ඔන්න දැන් user තෝරා ගන්න පුළුවන් මේ තුනෙන් එකක්. හරි. මේක satis නම් අපි මේ form එකට පොඩි rating එකක් දෙමු. මේක උදව් වෙනවා Google Gemini එකේ තවදුරටත් වර්ධනය කිරීම සඳහා. හරි. create form කියලා දුන්නාට පස්සේ පැය භාගයක් යන form එක ඔන්න අපිට විනාඩි 2කින් හදලා දීලා ඉවරයි. දැන් අපිට පුළුවන් ඕනනම් මේවා තවදුරටත් වෙනස්කම් කරලා අපිට share කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ගෙනාවේ මම අපේ කාර්යාලවල කරන සමහර වැඩවලට ඉතාමත්ම වැඩි කාලයක් ගත වෙන බව මම දැකලා තියෙනවා. ඉතින් ඒ ගත වෙන කාලය ඉතාමත්ම අඩු කරන්න පුළුවන් මේ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා. මේ දැනුම අරගෙන ඔබගේ කාර්යාලයේ කටයුතු වඩාත්ම පහසු කරගන්න. ඒ වගේම කාර්යක්ෂම මහජන සේවයක් ලබා දෙන්න කියන ඉල්ලීමත් එක්කම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා නම් තවත් කාට හරි බලන්න ෂෙයා කරන්න කියන ඉල්ලීමත් කරමින් අද දවසේ වීඩියෝ එක අවසන් කරනවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.